ඔබ කවදාරි කිසිම මිනිස් පුරටක් නැති මහා ඝන වනාන්තරයක් මැද තනි වෙලා තියෙනවද? වටපිටාවෙන් ඇහෙන්නේ උළඟේ සත්ත්වය විතරක්ම වන ඒ මෝස්තර කළුවර ඇතුලේ කවුරු කෙනෙක් ගස් උස්සේ ඉඳගෙන ඔබ දිහා බලාගෙන ඉන්නා වගේ හැඟීමක් ඔබට දැනුනොත් ප්‍රවේශම් වන්න. ඔබ මේ ඉන්නේ නිකන් කැලෑවක නෙවෙයි. ඒ ඔහුට අයිති ඔහුගේ අනසක පැතිරුණු රාජධානිය තුලේ. ලංකාවේ ගැමි ජනප්‍රවාදය සහ වැති බණ ඇතුළේ අදටත් ජීවත් වෙන කැලෑවට යන මිනිස්සුන්ගේ මංමුලා කරන ඒ වගේම කැලෑවෙදි රැකවරණය තින කන්දේ මුත්තගේ අඩවියට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මහසෝනා නිට්ටෑව ගැන කතා කරපු අපිට ලංකාවේ කැලෑපද අර්ධ දේව අර්ධ අද්භූත ජීවි සංකල්පයක් අතුරින් හමුවන වඩාත්ම ගෞරවනීය සහ බියකරුණු චරිතයක් තමයි කන්දේ මුත්තා නැත්තම් කන්දයකා කියන්නේ. විශේෂයෙන්ම ලංකාවේ වෙති ජනතාව සහ කැලෑ ආශ්‍රය ජීවත් වන ගැමියන් විශ්වාස කරන විදිහට කන්දේ මුත්තා කියන්නේ නිකන් අමනුෂ්‍යයෙක් නෙමෙයි. ඔහු වනාන්තරයට වන සතුන්ට සහ දඩයමට අධිපති මියගිය නෑයෙක් දේවත්වයට පත්වීමෙන් නිර්මාණය වුණු පළගතු ආත්මයක්. කැලෑවේ නීතියක් තියෙනවා. ඔබ කැලෑවට ආදරය කරලා කැලේට හානියක් නොකර යනවා නම් කන්දේ මුත්තා ඔබට ආරක්ෂාව සලසනවා කියලා. හැබැයි ඔබ කැලේ ඇතුළට ගිහින් සතුන්ව අනවශ්‍ය ලෙස ඝාතනය කරන්න හෝ වනාන්තරය විනාශ කරන්න හැදුවොත් කන්දේ මුත්තාගේ කෝපයට ලක් වෙන්න සිද්ධ වෙනවා. ජනප්‍රවාදය කියන විදිහට කන්දේ මුත්තා මිනිස්සුම දඬුවම් කරන්නේ කෙලින්ම එකට ඇවිල්ලා නෙමෙයි. ඔහු මිනිස්සුන්ව මංමුලා කරනවා. ඔබ 100,000 සතාවක් වුණත් ගිය කැලෑ පාරක් වුණත් එකපාරටම අමුතු පාරක් බවට පත් කරලා දහස් ගණන් එකම දෙන රවුම් ගස්වන්න කන්දේ මුත්තාට පුළුවන් කියලා ගැමියන් අදටත් විශ්වාස කරනවා. අදටත් ලංකාවේ ඈත දඹාන ත්‍රිටිගල හෝ සිංහරාජය වගේ ඝන වනාන්තර පැතිවල මිනිස්සු කැලේ වඳින්න කලින් කන්දේ මුත්තාට බාර වෙනවා. ගස්වල කොළ අතු කඩලා එල්ලනවා. මුත්තාගේ නාමයට කියලා කැකුළු බතක් දඩමස් පංගුවක් වෙන් කරනවා. සමහර දඩයක්කාරයන් පවසන විදිහට රෑ කාලයේ කැලේ මැද තනි වුණාම ඈතින් එන අමුතු විදිහේ හූ හඬවල් සහ ගස් කඩාගෙන පෙරළෙන කන්දේ මුත්තා වුණ සලින් ගමන් කරන බවට තියෙන සලකුණුලු. විද්‍යාවෙන් හැම දෙයක්ම මනින්න හදන මේ නූතන ලෝකයේ කන්දේ මුත්තා කියන නිකම් මනකල්පිත කතාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කතාව පිටුපස තිබුණේ සබහාදහමට ගරු කිරීම සහ වනාන්තරය ආරක්ෂා කිරීම වෙන උතුම් මිනිස් ගුණයයි. ඉතින් ඊළඟ වතාවේ ලංකාවේ ඝන වනාන්තරයකට ගියොත් අමතක කරන්න නැතුව පරිසරයට ආදරය කරන්න. නැත්තම් කන්දේ මුත්තා ඔබ දෙසත් බලාගෙන සිටිනවා වෙන්නට පුළුවන්. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.